සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ e-bike story YouTube නාලිකාවට. ඔයාලට අද මම මගේ ඉලෙක්ට්‍රික් බයිසිකලය තුලින් කියා දෙන්න යන්නේ ඉතාමත් වැදගත් දෙයක්. ඒ තමයි ඉලෙක්ට්‍රික් බයිසිකල් වල තියෙන මේ බ්‍රේක් පද්ධතිය. සාමාන්‍යයෙන් අලුතෙන්ම ඉලෙක්ට්‍රික් බයිසිකලයක් පදින්න ගත්තොත් ඔයාලට මේ අත්දැකීම් ලැබිලත් ඇති. මුලින්ම ඔයාලා ඉලෙක්ට්‍රික් බයිසිකලයක් පදින්න ගත්තාම බයිසිකලේ ආරම්භය ලබා ගන්නකොටම එකපාරටම බයිසිකලේ ගැස්සිලා යනවා නැත්නම් පැනලා යනවා වගේ දෙයක් තේරිලා ඇති. ඇත්තටම මොකද්ද මේ වෙන්නේ කියලා අපි කතා කරමු. සෑම ඉලෙක්ට්‍රික් බයිසිකලයකම මේ බ්‍රේක් ලිවර් වලට සම්බන්ධ වෙලා තියෙනවා බ්‍රේක් ස්විච් එකක්. ඒ බ්‍රේක් ස්විච් එකෙන් වෙන ප්‍රධානම කාර්යය තමයි මේ බයිසිකලේ ට්‍රොටල් එක. එහෙම නැත්නම් ඇක්සලරේටරය හා මෝටරය අතර සම්බන්ධතාවය අවශ්‍ය පරිදි පවත්වාගෙන යාම. ඒ කියන්නේ ඔයා බයිසිකලේ ආරම්භයක් ලබා ගන්නකොට බයිසිකලේ බ්‍රේක් ලිවර් එක අල්ලගෙන තින්නවා නම් අනිවාර්යයෙන්ම මෝටරේ සම්බන්ධතාවය විසන්ධි කරලා ඉදිරියට ගමන් කරන එක වළක්වනවා. මේ ක්‍රමය හදලා තියෙන්නේ ඔයාලගේ බයිසිකලේ මෝටරේ ආරක්ෂාවට. ඔයාලා බ්‍රේක් අල්ලන් ඉන්නකොට ඇක්සලරේටර් කළොත් මෝටරේ හයියෙන් කැරකෙන්න උත්සාහ කළත් මෝටරේ කැරකෙන්නේ නැතුව යනවා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම මෝටරේ පිච්චෙනවා. මේ මෝටරේ ආරක්ෂාවට තමයි මේ ක්‍රමය හදලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රමේ අවාසියකුත් තියෙනවා. ඒ මොකද අපි බයිසිකලයක් ඉස්සෙල්ලාම අතර ගත්තාම මේ බයිසිකලේ මේ ක්‍රමය අල්ලගන්න අපිට ටික වෙලාවක් යනවා. මේක අල්ලගත්තට පස්සේ සාමාන්‍ය විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මම ඉතා වැදගත් කාරණයක් කියන්නම්. ඒ තමයි ඔයාලගේ බයිසිකලේ මොනෑම අවස්ථාවක බ්‍රේක් ලයිට් එක පත්තු වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම කන්ට්‍රෝල් එක මගින් මෝටරේ ඩිස්කනෙක්ට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට කොයිම වෙලාවකවත් බයිසිකලේ ධාවනය කරන්න පුළුවන් වෙන්නේ නැහැ එතකොට. මොකක් හරි වෙලාවක ඔයා හදිස්සිය කොහේ හරි ගිහිල්ලා මොනවා හරි වෙලා හිතන්නකො ස්විච් එක බ්‍රේක් ස්විච් එක ඩැමේජ් වෙලා කියලා. එහෙම වුණොත් මේ බ්‍රේක් ලයිට් එක පත්තු වෙලා තියෙනවා. එතකොට ඔයාට කොයි වෙලේකවත් බයිසිකලේ යන්නේ ඉස්සරහට ගමන් කරන්න බැරුව යනවා. ඒක නිසා මේ බ්‍රේක් ලයිට් එක පිළිබඳව ඔයාලා හොඳ අවධානයකින් ඉන්න මේ ඉලෙක්ට්‍රික් බයිසිකලයක් පදිනවා නම්. එයාලට මේ වීඩියෝ එකෙන් පැහැදිලිව පේනවා මේ බ්‍රේක් ලයිට් එක පත්තු වෙනකොට බයිසිකලේ රෝදේ නවතිනවා. ඉතින් මේක තමයි ඇත්තටම වෙන්නේ. ඒක නිසා මේ ගැන හොඳ අවධානයෙන් ඉන්න. එතකොට ඔයාලට බයිසිකලේ මොනවා හරි ගැටලුවක් ආවොත් ඒක පහසුවෙන් निराකරණය කරගන්න පුළුවන් වෙනවා. අනිත් කාරණේ තමයි ඔයා ඉලෙක්ට්‍රික් බයිසිකලයක් පදින ඔයා කොහොමද ඉලෙක්ට්‍රික් බයිසිකලයට සුමට ආරම්භයක් ලබා ගන්න කියන එක. ඔයා හිතන්නකෝ ඔයා බයිසිකලේ පදිනවා රැඳගෙන යනවා කිලෝමීටර් 20ක වේගයෙන්. ගිහිල්ලා කොහේ හරි ට්‍රැෆික් එකක හරි කොහේ හරි එක තැනක නවත්තනවා. හැබැයි මේක නවත්තන්නේ බ්‍රේක් එක අල්ලලා. එතකොට ඔයා අර ගියේ ස්පීඩ් එකෙම ඇක්සලරේටරේ අල්ලගෙන ඉන්නවා. දැන් මොකද වෙන්නේ ඔයා එකපාරටම බ්‍රේක් අතහැරියොත්? එතකොට එකපාරටම අර මෝටරේ ඔයා ගියේ ස්පීඩ් එකටම ආපහු කැරකෙන්න උත්සාහ කරනවා. එතකොට මේ අවස්ථාවේදී තමයි ඔයාට බයිසිකලේ කන්ට්‍රෝල් නැතුව යන්නේ. අර ගැස්සිලා යනවා එහෙම නැත්නම් පැනලා යනවා වගේ තේරෙන්නේ මේ වෙලාවට. ඔයා ඉලෙක්ට්‍රික් බයිසිකලයක් පැදගෙන සාමාන්‍ය පැයට කිලෝමීටර් 40ක වගේ වේගයෙන් ගිහිල්ලා කොහේ හරි තැනක බ්‍රේක් එකෙන් නැවැත්තුවොත් අනිවාර්යයෙන්ම ඇක්සලරේටරේ මුල තත්ත්වයට ඒ කියන්නේ මුල් පොසිෂන් එකට ගන්න අනිවාර්යයෙන් මතක තියා ගන්න ඕනේ. එහෙම නැතුව ඔයා ඒ ඇක්සලරේටරේ 40 ස්පීඩ් එකෙම අල්ලගෙන ඉන්න පොසිෂන් එකේම තියාගෙන බ්‍රේක් එක ඇතෑරියොත් අනිවාර්යයෙන් බයිසිකලේ ගැස්සිලා එහෙම නැත්නම් පැනලා යනවා ඉස්සරහට. මේක හොඳට මතක තියා ගන්න ඕන කරුණක් මේ ඉලෙක්ට්‍රික් බයිසිකලයක් පාවිච්චි කරනකොට. ඔයාලට උදාහරණයක් විදිහට මම පෙන්නන්නම් මේ වීඩියෝ එක කරනකොට මට වෙච්ච දේ. මම හිතනවා මේ වීඩියෝ එක තුලින් ඔයාලගේ දැනුමට යමක් ලැබෙන්නේ නැති කියලා. එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් තව ආයෙත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔයාලට සුබ දවසක්.